හෙලෝ වීවර්ස් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද අපි බලමු ඇනිමේ ලෝකයේ එන අසමසන අසුර රජු ආනොස් වෝල්ඩිගෝඩ් ගැන. ඔයාලා නොදන්න රහස් භයානක කරුණු කිහිපයක් වෙන්න. ඉපදිද්දී තප්පර කිහිපයක් කතා කරන්න ආනොස්ගේ බලය මැනීමට කිසිම මැජික් උපකරණයක් නොහැකි නිසා මොහු මිස් ලෙස හඳුන්වනවා. සතුරන් පරාජය කිරීමට මොහුට ආයුධ අවශ්‍ය නොවන අතර තමන්ගේ හද ගැස්ම සහ කටහඬ පවා මාරාන්තික ආයුධයක් ලෙස පාවිච්චි කිරීමට මොහුට පුළුවන්. මොහු සතු ඉයර් ඔෆ් ඩෙස්ට්‍රොප් සහ වෙනුස්වැඩෝනා කඩුවට ඕනෑම ප්‍රබල දෙවියෙකුගේ නීතියක් හෝ ලෝකයේ පවතින ඕනෑම තර්කයක් ක්ෂණිකව විනාශ කළ හැකියි. තනි අතින් දැවැන්ත මාලිගාවක් ඔසවා විසි කිරීමෙන්ම ඉගිස්කියන් මන්ත්‍රයෙක් මුළු විශ්වයම අළු කිරීම තරම් අසීමිත ශක්තියක් මොහු සතුයි. කාලය නතර කිරීමට, අතීතයට යෑමට සහ ඕනෑම ජීවියෙකුගේ විනාශය විනාශ කිරීමට හැකි ආනොස් සටනක් අතර අලුත්ම මන්ත්‍ර වර්ග එසැනින් නිර්මාණය කිරීමට දක්ෂයි. තමන්ව මරා දැමුවත් තප්පර 3ක් ඇතුළත නැවට පණ ලැබෙන තරම් මොහු අමරණීයයි. මෙයාගේ පිරිහි දෙපස තමයි මාව මැරුවා කියලා මම මැරෙයි කියලා හිතුවද කියන එක. ඉතින් ඔයාලා දැක්ක නේද ආනොස් වෝල්ඩිගෝඩ් කියන්නේ ඇත්තටම මොන වගේ භයානක චරිතයක් කියලා. මම නම් හිතන්නේ ඇනිමේ ලෝකයේ මෙයාට අභියෝග වෙන්න පුළුවන් කෙනෙක් හොයාගන්න එක හරිම අමාරුයි. ඔයාලා මොනවද හිතන්නේ? ආනොස් සහගව කොත් සටනක් කවුරු දිනයිද? එහෙනම් මෙයාට වඩා බලවත් කවුරු හරි ඉන්නවද කියලා ඔයාලා හිතනවද? ඔයාලගේ අදහස් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් සුපර් ඇනිමේ රිවිව් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු යමු. ජය වේවා.